Right, එහෙනම් අයිබෝවන් කියලා ආදරෙන් ඔයාලව දත් පිළිගන්නවා. මම ඩොන් from this channel. අද මම ඔයාලට කතා කරන්න යන්නේ අලුත්ම මුදල් හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එකේ නම තමයි priyaba.com. මේ වෙබ්සයිට් එක ලෝකේ ගොඩාක් රටවල් වල මේක ගැන allow කරලා තියෙන්නේ. ඒ ගොඩාක් රටවල් වලට මේකේ සිග්නල් තියෙනවා. එතකොට ඒ ඕනම රටක ඉන්න කෙනෙක්ට තමන්ගේ රටේ ලොගින් එකක් හදාගෙන මේකේ වැඩ කරන්න පුළුවන්. මේකේ කොහොමද වැඩ කරන්නේ කියන එක අපි බලමු. මේක හරිම සරලයි, හරිම පහසුයි. මම නිතරම කියනවා වගේ නිකන් ගෙදරට වෙලා සෝෂල් මීඩියා පාවිච්චි කර ඉන්න හැමෝටම මේක ගොඩාක් වැදගත් වෙනවා. මේ වගේ මේ බේසික් දේවල් කරන්න පුළුවන්. මේ වගේ ඔයාගේ මොබයිල් නම් පාවිච්චි කරන්න මොබයිල් එක ඩෙස්ක්ටොප් මෝඩ් එකෙන් ඔන් කරගන්න. එතකොට ලේසි මේවා කරන්න. ඩෙස්ක්ටොප් මෝඩ් එකට කන්වර්ට් කරගෙන ඒකෙන් මේ වගේ වෙබ්සයිට් වලට ලොග් වෙලා account එකක් ක්‍රියේට් කරගෙන මේ වගේ මුදල් ගන්න පටන් ගන්න පුළුවන්. රටටත් හොඳක් වෙනවා, තමන්ටත් හොඳක් වෙනවා, තමන්ගේ ගෙදරට බෑක් සපෝට් එකක් වෙනවා. මේවා නරක දේවල්, ඉල්ලීගල් දේවල් නෙමෙයි. තමන්ගේ උත්සාහයෙන් තමන් යමක් කරලා ඒකින් ඒ සයිට් එකකින් ඒ ගෙවන මුදලක් තමන් අරගන්න එක. ඉතින් මේක විශාල මුදල් එකපාර ඩොලර් 10 ගණන් මිලියන් ගණන් හම්බ වෙන්නේ. පොඩි ගණන් තමයි මේ රැන් හම්බ වෙන්නේ. එතකොට මේක එකතු වෙලා ඩොලර්ස් වලින් මේක එකතු වෙලා රුපියල් වලින් නෙමෙයි. එතකොට ඩොලර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 300කට ආසන්න මුදලක්. දිනකට ඩොලර් 10ක් වගේ එකතු කරොත් රුපියල් 3000කට ආසන්න මුදලක් වෙනවා. අන්තිමට අපි සල්ලි නෑ අරගෙන නෑ මේක නෑ කියලා ලෝක වටේට අත පානවට වැඩිය තමන් උත්සාහයෙන් දෙයක් කරනවා නම් කොච්චර හොඳයි. දැන් අපි උනත් යුරෝප් රටවල් වලට කොහේ හිටියත් අපි අපේ ජොබ් වලට අමතරව අපි ෆ්‍රී වෙලාවට මේ වගේ දේවල් කරලා පැසිව් ඉන්කම් එකක් හොයන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. මොකද අපේ එදිනෙදා පර්සනල් එක්ස්පෙන්සස් කවර් කරගන්න. ඉතින් ඒක හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. රයිට්, ඔයාලට තියෙන මුලින්ම Google එකට ගිහිල්ලා මේකේ ටයිප් කරන්න priyaba.com කියලා. priyaba.com කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. රයිට්, බලමු. මේ Priyaba වෙබ්සයිට් එකට එනවා. දැන් මේකේ මම මේ Priyaba එකට ලොගින් වෙලා IT එකෙන් කරලා Google එකේ මුලින්ම Priyaba එකට ආව උඩින්ම පෙන්නනවා Priyaba වෙබ්සයිට් එක පෙන්නනවා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ Priyaba එකේ. ඒක එකට ඇවිල්ලා මේකේ තියෙනවා login සහ join now තියෙනවා. so answer survey තියෙනවා. make money මේ වගේ දේවල් තියෙනවා. අපිට පුළුවන් මේකේ join now යන්න. join now ඉවර වෙලා sign up portal Priyaba USA join today. දැන් මෙතන පෙන්නන මේ USA portal එකක් පෙන්නන්නේ. අපිට පුළුවන් මේකේ අපේ country other countries කියලා ගත්තාම මේක ඕන තරම් මෙන්න මෙතන තියෙනවා countries. මේක ලෝකේ ගොඩාක් රටවල් වලට මේක allow කරලා තියෙන්නේ. ඒක තමන් login වෙන රටට අනුව තමයි තමන්ගේ language මේව පෙන්නන්නේ. ඒක හරියම ලේසි. දැන් යුරෝප් වල මේ වුණාම අපි මේ රටක log වුණාම මේ රටේ language එකෙන් තමයි අපිට ගොඩාක් වෙලාවට අපිට දේවල් පෙන්නන්නේ. මොකද ඒ survey අහන්නේ මොකද මේ රටේ මේට වලට සම්බන්ධ දේවල් වලින් අහනවා. අපි කියමු දැන් මෙතන ශ්‍රී ලංකාවේ අයට මම මේ වීඩියෝ එක කරලා කෙලින්ම මම මෙතන ශ්‍රී ලංකාවට යනවා. මෙන්න මෙතන තියෙනවා ශ්‍රී ලංකා කියලා. අපි ශ්‍රී ලංකාවකට ගියාම අපි ගියා ශ්‍රී ලංකාවකට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙනවා login වෙන්න පුළුවන්. login portal Priyaba Sri Lanka. Here you can login into your channel account in Priyaba Sri Lanka. When you shall login, it's important that you browse accept cookies. If you are told that your email address doesn't exist, try to change the cookies settings. එතකොට මේ වගේ පොඩි දේවල් තියෙනවා. cookies accept කරාම මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ඉවරලා කවුරුහරි මේ වගේ වෙබ්සයිට් එක වැඩ කරනකොට රොබෝට් කෙනෙක්ද කියලා බලනවා. ඒ දේවල් බලන්න තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් cookies දෙන්න අපිට අපි වැඩ කරන අපිටත් ඒගොල්ලෝ access වෙන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා තමන්ගේ දැන් මෙතන account එකක් create කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපි account එක create කරන email address එකයි password අපි මේ password එක ඒගොල්ලෝ කියන strong password එකක් දෙන්න කියලා මෙතනදී. එතකොට මේ දෙක මේ විදිහට email ඇතුළේ password එක Priyaba website එකට ආවට පස්සේ අපිට දැන් මෙතන මේ details තියෙනවා join payment මේ වගේ මෙතන විස්තර ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා login and other countries මේ ටික තියෙනවා. අපි මෙතන යනවා login එකට. login එකට ගියාට පස්සේ right login එකට ගියාට පස්සේ අපිට login එකෙන් පෙන්නනවා මෙන්න මෙතන sign up කියලා. so earn up to 5 per answer. $5 කියන්නේ $5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් $2 3 4 එක $5ක් ඒ වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන් එක සර්වේ එකකට ආන්සර් දීලා. කියන්නේ එක ප්‍රශ්නයකට දෙන්නේ සම්පූර්ණ කම්ප්ලීට් සර්වේ එකක් කම්ප්ලීට් කරලා පස්සේ ඊට පස්සේ මෙතනින් අපි sign up යනවා.
sign up ගියාට පස්සේ මෙතන තියෙනවා sign up for free answer survey withdraw money. ඒතර අපි මෙතනින් මුලින්ම sign up වෙන්න ඕනේ. sign up වෙනකොට අපිට මෙහෙම email address එකක් දීලා country එක choose කරලා password එකක් දෙන්න තියෙනවා. sign up වුණාට පස්සේ මෙතනින් අපිට ආපහු sign up එකක් පෙන්නනවා. language එක අපි ඉංග්‍රීසි තියෙනවා. තමන්ට කැමති language එකක් තියාගන්න පුළුවන්. මම මෙතන ඉංග්‍රීසි කියන්නේ. මේකේ language ප්‍රමාණය සාමාන්‍යයෙන් limited තියෙන්නේ. රටවල් ඕන රටක පාවිච්චි කරන්න පුළුවන් වුණාට මේක language සිංහල භාෂාව මේකේ නමුත් ගොඩාරියක් අනිත් language තියෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසි තියෙනවා. මේ general english වලින් මේකේ basic ප්‍රශ්න එන්නේ. සාමාන්‍ය දැනීම් ප්‍රශ්න. ඒතර මෙන්න මෙතන තමන්ගේ email address එකක් දාලා එතකොට මෙතනින් පුළුවන් තමන්ගේ country එක select කරන්න. මෙතන country එක ශ්‍රී ලංකාව කියන එක මේක තියෙනවා. ශ්‍රී ලංකාව තියෙනවා. ඒතර මෙතනින් password එක දීලා ඉවර වෙලා මෙතනින් password එක දීලා get access වෙන්න තියෙන්නේ. මේකෙන් access වුණාට පස්සේ මෙතනින් කෙලින්ම website එකට මෙන්න password එක දීලා මෙතනින් get access වෙන්න. ඊට මෙතන දෙන්නේ confirmation mail එකක් විතරයි. Thanks for confirming your email everything is ready. Your dashboard is now active. කෙලින්ම message එකක් ඇවිල්ලා දැන් මෙතන කෙලින්ම අපිට dashboard එකට යන්න පුළුවන්. interface එකට අපි ඊළඟට එනවා. service කියන ඒ වගේ interface එකකට එනවා. ආවට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙන dashboard එක තියෙනවා, service තියෙනවා, transactions තියෙනවා, earn money, bonus, my profile මේ විදිහට තියෙනවා. මෙතන my profile එකට ගිහිල්ලා ඉවරලා මෙතන අපි my profile එක complete කරන්න පුළුවන්. තමන්ගේ birthday එක දීලා gender එක දීලා address city ඒ ටික දෙනවා. එතකොට payment method එකට මෙන්න මෙතනට මේ එකක් දෙනවා. මෙතන දැන් ඇවිල්ලා PayPal දීලා තියෙනවා. මොකද මම PayPal account එකකින් මේක හදලා තියෙනවා. මෙතන PayPal දීලා මේක කරන්න පුළුවන්. ඊට පස්සේ address postal මෙතන තියෙනවා postal code එක තියෙනවා. phone number එක මෙතන දාන්න තියෙනවා. ඊට පස්සේ payment method එක. මේ ටික හරියට දාන්න ඕනේ. දාලා ඉවරලා මෙන්න මෙතන save කරමු. please fill the කියලා මට පේනවා. මොකද මම මේක ක්ලික් කරලා නැහැ. fill in all the required fields. save address දුන්නා මම. එතකොට මෙන්න මගේ survey dashboard එක තියෙනවා. මෙන්න මෙතන තියෙනවා service ටික. මෙන්න මෙතන තියෙනවා service. තව අපිට ඕන තරම් service තියෙනවා. transaction මෙතන survey වලට ගියාට පස්සේ තව service දෙන්නවා. මෙතන service ගොඩාරියක් පෙන්නනවා මේ විදිහට. අපිට මේ ඕන survey එකක් complete මෙතන 10 minutes survey එක මේ විනාඩි 10ක් ඇතුළතදී මේ විනාඩි ගාන ඇතුළතදී මේ survey එක complete කරන්න. ඒකර අපි time එකක් තියාගෙන ඕනේ මේ survey එකක් කරන්න. මොකද අපිට ඕන දැන් අපේ විනාඩි 10කට විනාඩි 20ක් කරගෙන survey එක කරාට හරිය මෙතන $2.23ක් හම්බ වෙනවා මේ survey එක විනාඩි 10ක් හෝ ඊට කලින් complete කරොත්. එතකොට මේක විනාඩි 10ට වැඩි අරගෙන ඉතින් මේ survey complete කරන්න. ඒකේ විදිය තියෙන සමහර ඒවා තියෙන 7:47යි ගන්න 7:38යි 7:38යි 7:32යි 20 minutes ගන්න බලන්න 7:32යි ගන්න. ඒක එක survey එකේ හැටියට. ඒතර most relevant service මෙතන වෙන්නවා. ඒකට we can මෙතන අපිට filter කරන්නත් පුළුවන්, sort කරලා ගන්න පුළුවන් මේ විදිහට තියෙන. so high paying කියලා තියෙන. එතකොට ලොකු ගණන් ගෙවන ඒවා ගන්නත් පුළුවන් මේ විදිහට. most relevant තියෙනවා. ඉතින් ගියාම the shorts or longest ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් මෙතන Tamanට කැමති විදිහට ෆිල්ටර් කරලා අරගන්න පුළුවන්. Tamanට කැමති විදිහට සර්විස් කරන්න පුළුවන්. මේ සර්වර් එක කම්ප්ලීට් කරගෙන යනකොට ඊට පස්සේ මේක කම්ප්ලීට් වුණාට පස්සේ සර්වර් කම්ප්ලීට් කියලා වටනවා congratulations කියලා ඊට පස්සේ එනවා. අපි නිකම් මේක මම සර්වර් එකක් මේ සර්වර් එකක 795 දෙන 11 මිනිත් ඇතුළත මේක කරන්න ඕනේ. your service ready කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහාට දානවා. මෙතනින් අපි ගන්නවා start survey එක. අපි දැන් මේකේ dashboard එකට ගියාම මෙන්න මෙතන පෙන්නනවා. දැන් මේ අලුතෙන් දැන් මේ දැන් ඕපන් කරපු account එකක්. මේකේ මේ එක survey එකක් මම කරලා තියෙනවා. එතකොට මේකේ වෙල 102යි. එතකොට 102යි $7.30ක් තියෙනවා. මේකේ $15ක් complete වුණාට පස්සේ මට පුළුවන් when you reach 15 USD you can withdraw your earning by pressing the button. මේ මෙතන මේක complete වෙච්ච ගමන් මෙතන press කරලා ඉවරලා එතකොට payment page එක අපිට payment receiving page එකට යනවා. withdraw page එකට එතනින් ගිහිල්ලා ඉවරලා අපිට withdraw method එක PayPal ද මොනවාද එතනින් දෙන අපිට gift card වල නම් gift card වලට යන්න පුළුවන්. මේක තමයි දැන් අද දින අපේ වීඩියෝ එක. දැන් මේක ගත්තාම මේ transaction වෙනවා. මෙතන මම එකක් මෙහෙම complete කරලා වෙනවා. මේ විදිහට අපි complete කරන ඒවා transactions එක මෙහෙම පල්ලෙහාට මෙතන පෙන්නනවා.
එතකොට මේ දැන් මම කම්ප්ලීට් කරපු එක මේ විදිහට සර්විස් ඕන තරම් තියෙනවා. දැන් ගෙදර ඉන්න කෙනාට දැන් මේ වගේ ඒවා මේ කොනකින් ඉඳලාම මේ කරගෙන යන්න පුළුවන්. මේ $42ක් ඔය විදිහට කියන $38 මේවා අනිවාර්යයෙන්ම පේමන්ට් කරන්න ඒවා. මේවා කියන්නේ මේ අර ලොකු මුදල් නෙමෙයි. මේවට ඒගොල්ලෝගේ වෙබ්සයිට් වල තියෙන ඒ සිස්ටම් තියෙන ඒවා හරහා මේවට ක්ලේම් වෙනවා. ඉතින් මේවා ප්‍රශ්නයක් නෑ. මොකද මේ චූටි ගණන් වලින් මේවා ඉතින් එකතු වෙලා සාමාන්‍යයෙන් $10-15 එක රටින් රටට මේක විත්ඩ්‍රෝ amount එක වෙනස් වෙනවා. ඉතින් ලංකාවට තියලා තියෙනවා $15 තිනකොට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් කියලා. මේකට විශාල දැනීමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනීමෙන් කරන්න පුළුවන්. මේක ගිහින් මෙතන කෙලින් මෙතන ටේක් සර්වේ එකට ගියා. ටේක් සර්වේ එකේ මෙතන පෙන්නනවා your service ready කියලා ඉවරලා. ඊට පස්සේ පල්ලෙහාට දාන ඇඩ් බටන් එක මෙතන ස්ටාර්ට් සර්වේ එක දුන්නට පස්සේ මෙන්න මෙතන ඉංග්‍රීසි වලින් ආව සර්වේ එක. මෙන්න මේක හොඳයි. So have you tried to earn extra money so outside your main job in this? Yes, I tried many times. No, next. How satisfied you are with the extra money you are earned so far? මෙතන මේ විදිහට දෙනවා. මෙතන අපිට දෙනවා emojis ටික මේකෙන් පෙන්නනවා කොහොමද කොච්චර මට්ටමට අපි හැපිද කියන එක. මෙතින් අපි දෙන සාමාන්‍ය අපි මීඩියම්. ඒ කියන්නේ ලොකුවට අපි මේක සතුටක් නැහැ. How often do you look for new ways to make money? අපි මෙතන දෙනවා මේක every month කියලා දෙනවා. What is your main goal for earning extra money? Pay bills, serves for something important, travel for enjoy life, become financial independent. So become financial independent. අපි දෙනවා මේ විදිහට become financial independent. මෙතන curious how people are trying to compare මෙතන no thanks. Continue to next survey. මේ විදිහට දෙනවා. ඊළඟ dashboard එකට බලන්න. හරි. Service completed කියලා මෙතන දෙනවා. file new survey ඉතින් මෙතන dashboard එකට එනවා. dashboard එකේ මෙතන මගේ දැන් කලින් තියච්ච ගාන වැඩිය දැන් ගානක් වැඩි වෙනවා. දැන් මෙතන තියෙනවා 753ක්. කලින් 720ක් පයින් තියච්ච ගාන වැඩිය මෙතන වැඩි වෙනවා. මේ වගේ survey එකකට කරගෙන මේක යන්න පුළුවන්. මෙතන පිළිගන්න මෙතන when you reach 15 USD you can withdraw your earning by pressing the button above. ඔන්න ඔය තමයි මේ survey එක වෙන්නේ. මෙවැනි අලුත් වීඩියෝ එකකින් ගාලිත් හමුවෙමු. channel එක subscribe කරලා like කරලා තියාගන්න. notification button on කරලා තියාගන්න. එතකොට ඊළඟ වීඩියෝ දාම ඔයාලට බලන්න පුළුවන්. අපි තවත් මේ වගේ money earning app එකක් website එකක් ඊළඟ වීඩියෝ එකකින් අරගෙන ඉන්නවා. එහෙනම් හැමෝටම ජය.